සුබ දවසක් හැමෝටම. දැන් අපි එහෙමනම් ඉන්නේ 2011 ගානේ. ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවා ඇති මෙතන ඉඳන් තමයි කෙටි ප්‍රශ්න ටික එන්න පටන් ගත්තේ. එතකොට දැන් අපි මේ දක්වා කතා කරන් ආපු ගණිත අභ්‍යයනයට අදාළව කතා කරපු ප්‍රශ්නේ දැන් එන්නේ මෙතනින් ඉස්සරහට කෙටි ප්‍රශ්නයක් විදියට. එතකොට ඔයගොල්ලෝ දන්නවා දැන් මේකේ එන්නේ පළවෙනි කෙටි ප්‍රශ්න විදියට තමයි මේ මෑත කාලිනව දිගටම මෙතනින් ඉස්සරහට ආවේ පළවෙනි කෙටි ප්‍රශ්න විදියට. එතකොට මෙතන 2011 ඇවිල්ලා තියෙන ගාන බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා ඇති බෙදීමක් ආශ්‍රිත ගැටලුවක් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා මීට කලින් අවුරුදු කිහිපයකත් මේ වගේ ගානක් ඇවිල්ලා තිබ්බයි. කියන්නේ 2006යි 2008ත් ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒ ගණන් ටික මුලින් හදලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ගාන හදන එක එච්චර අමාරු වෙන්නේ නැහැ. ඒ හින්දා ඒ ටික කලින් හදපු නැති කෙනෙක් ඉන්නවනම් මුලින් මේ ටික හදලා මෙතනට ආවනම් වඩා හොඳයි. අපි එහෙමනම් දැන් මේ ගානට යමු. මේක කියන්නේ ගණිත අභ්‍යයන මූලධර්මයේ භාවිතයෙන් සියලු n අයත් ඉසෙත් ධන සඳහා n වල ඝනය ධන 5යි n යන්න 3න් බෙදෙන බව සාධනය කරන්න කියලා. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ වගේ මොකක් හරි ප්‍රකාශනයක් දුන්නාම අපි මේක මුලින්ම fn කියලා ගන්න ඕනේ ගානේ පහලට හසුරවන්න පහසු වෙන්න. ඉතින් මම හින්දා මේක මුලින්ම fn කියලා ගන්න. එතකොට මම fn සමානයි මෙතන n වල ඝනය ධන 5යි n ලෙස ගන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා මෙතන සාධනයේදී අපේ පළවෙනි පියවර වෙන්නේ n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍යයිද කියලා ඔප්පු කරලා පෙන්නන එක. ඉතින් එතකොට මම n සමානයි 1 විතර බලන්න ප්‍රතිඵලය සත්‍ය වෙනවද කියලා. ඉතින් n සමාන 1 කියන්නේ ඔයගොල්ලෝ දන්නවා f එකනේ අපි මෙතනින් බලන්න ඕනේ. ඒතකොට f එක ගත්තොත් මෙතන n වලට 1 යොදාගෙන යන තියෙන. මෙතන n එකේ ඝනය ධන 5 වරක් මෙතන 1. ඒතකොට මෙතනින් n 1 ධන 5නේ. ඒ කියන්නේ 6යි. ඔයගොල්ලෝ දන්නවා 6 කොහොමත් 3ෙන් බෙදෙනවා. ඉතින් මෙහෙම එකපාරටම පහලින් ලියනවට වඩා අපිට මේක වඩා හොඳයි 6 3 ගුණාකාරයක් විදිහට ලියලා පෙන්නන්න පුළුවන්. ඒ කියන්නේ මට මේක ලියන්න පුළුවන් 3 වරක් 2 කියලා. ඒතකොට මෙහෙම ලියලා කියන්න පුළුවන් නම් මේක 3ෙන් බෙදෙනවා කියලා වඩා සාර්ථකයි ඒ ක්‍රමය. ඒ කියන්නේ ඒකට හේතුව තමයි ඔයගොල්ලෝ දැන් 6 අරගෙන 3ෙන් බෙදුවොත් ඔයගොල්ලෝ දන්නවා දෙකක් ලැබිලා ඉතිරි බිඳුවයිනේ. ඒතකොට මම මේ ටික අතර සම්බන්ධයක් ඇල්ගොරිතමෙන් ලිව්වොත් මට මෙතන ලියන්න පුළුවන් 6 සමානයි 3 වරක් 2 ධන බිඳුව කියලා. ඉතින් මෙහෙම ලියාගත්තාම 3 ගුණාකාරයක් විදිහට ඔයගොල්ලන්ට තේරෙනව නේද මෙතන අන්තිමට ශේෂ බිඳුවයි කියලා පැහැදිලිව පේනවනේ. ශේෂ බිඳුවයි කියන්නේ ඔයගොල්ලෝ දන්නවා හරියටම බෙදිලා කියන එක. ඉතින් ඒ හින්දා අපිට දැන් මෙතන කියන්න පුළුවන් මේකේ f එක 3හි ගුණාකාරයක් වේ. එනම් f එක 3ෙන් බෙදේ. ඒ හින්දා අපිට කියන්න පුළුවන් එම නිසා n සමානයි 1 විට ප්‍රතිඵලය සත්‍ය වේ කියලා. ඉතින් ওই විදිහට අපේ පළවෙනි පියවර ඉවර වුණා. දැන් අපි එහෙමනම් දෙවෙනි පියවරට යන්. ඔයගොල්ලෝ දන්නවා මේකෙදී අපි කරන්නේ n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරන එක. ඉතින් ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මෙතනදී අපි ගන්න ඕනේ fp ව 3ෙන් බෙදෙනවා කියලානේ. ඒ කියන්නේ මට මෙතන ගන්න පුළුවන් fp සමානයි මේක එතකොට n වලට p යොදා ගන්න තියෙන්නේ. එතකොට p වල ඝනය ධන 5යි p. දැන් මේක අපි කියන්නේ 3ෙන් බෙදෙනවා කියලානේ. ඒ කියන්නේ අපි මෙතන උපකල්පනය කරනවා n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි කියලා. ඒ කියන්නේ අපි එතකොට උපකල්පනය කරන්නේ fp 3ෙන් බෙදෙනවා කියලා. ඉතින් 3ෙන් බෙදෙනවා නම් අපිට මේක 3 ගුණාකාරයක් විදිහට ලියා ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ මට මේ fp ව 3 ගුණාකාරයක් විදිහට ලියන්න පුළුවන් තවත් නිකිලයක් එක්ක. ඉතින් මම ඒ නිකිල k කියලා ගන්නවා. මට ඒ කියන්නේ මේක 3k කියලා මට ලියා ගන්න පුළුවන්. දැන් මෙතන k කියන්නේ මම වෙනම යොදපු අකුරක් නේ. එතකොට මට අනිවාර්යයෙන්ම මේ ගානේ වෙනම හඳුන්වන්න වෙනවා k ව. ඒ කියන්නේ මම මෙතනදී k අයත් නිකිල කියලා k ව හඳුන්වන්න. ඉතින් ওই විදිහට තමයි අපේ උපකල්පනය අපි ගන්න. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා අපේ ඊළඟ පියවර වෙන්නේ මෙතන අවසානෙට n සමානයි p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය වෙනවා කියලා ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. මෙන්න මේ උපකල්පනෙත් පාවිච්චි කරලා. ඉතින් ඒ කියන්නේ n සමානයි p ධන 1 විට ප්‍රතිඵලය සත්‍ය වෙනවා කියලා ඔප්පු කරලා පෙන්නන එකේ අදහස වෙන්න ඕනේ අපි fp ධන 1 3ෙන් බෙදෙනවා කියලානේ පෙන්නන්න ඕනේ. ඉතින් මම එහෙනම් මෙතනට fp ධන 1 ගන්නවා. ඉතින් එතකොට මෙතනට මම fp ධන 1 ගත්තොත් ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා n තියෙන තැන් වලට p ධන 1 වැටෙනවා. එතකොට p ධන 1 ඝනයක් එනවා මෙතන ධන 5 වරක් මෙතන p ධන 1. එතකොට මම මේක ප්‍රසාරණය කරොත් ඔයගොල්ලෝ දන්නවා මෙතන එන්නේ p වල ඝනය ධන 3යි p වල වර්ගය ධන 3යි p ධන 1නේ. ඊළඟට මෙතනින් මම මේ වරහන සුළු කරොත් එහෙනම් මෙතන එනවා 5යි p මෙතනින් ධන 5ක් එනවා. එතකොට මම මේ උපකල්පනයේ තියෙන කොටස් ටිකත් බැලුවොත් එහෙනම් මෙතනින් හදාගන්න ඕගොල්ලන්ට පේනවා මෙතන p වල ඝනයක් මට මෙතනින් ගන්න පුළුවන්. ඊළඟට 5යි p මෙතන මම ඉස්සරහින් ලියා ගන්නම්. ඊළඟට මම මෙතන ධන 3යි p වල වර්ගය ධන 3යි p
මෙතන 1.5යි මෙතන 6යි. දැන් මට පුළුවන් නේද මෙතන p වල ඝනය ධන 5යි p ට මේ 3යි කියව යොදා ගන්න මේ උපකල්පනේ. දැන් ඊළඟට මම මෙතන 3ක් පොදුවට ගත්තොත් ඔයගොල්ලන්ට තේරෙනව නේද මෙතන ඉන්නේ 3 වරක් මෙතන p වර්ග ධන p ධන 2නේ. ඊළඟට මේ 3ත් මම සම්පූර්ණයෙන් පොදුවට ගත්තොත් මෙතන එන්නේ ඔයගොල්ලන්ට තේරෙනවා k එනවා. ඊළඟට ධන p වර්ග ධන p ධන 2ක් එනවා. ඉතින් ඕගොල්ලොන්ට තේරෙනවා ඇති දැන් මේක මම ඒ කියන්නේ fp ධන 1ව 3 ගුණාකාරයක් විදිහට ලියන් තිනවා. ඕගොල්ලොන්ට තේරෙනවනේ මේක කොහොමත් නිකිලයක් කියලා. මේක අයත් වෙනවා නිකිලයක. ඒ කියන්නේ මට කියන්න පුළුවන් අවසානයේට fp ධන 1 3 ගුණාකාරයක් වෙයි කියලා. එනම් fp ධන 1 3ෙන් බෙදේ. එතකොට අපිට අවසානයේට කියන්න පුළුවන් එම නිසා n සමානයි p ධන 1 විට ප්‍රතිඵලය සත්‍ය වේ කියලා. ඊළඟට ඔයගොල්ලෝ ගාන අවසන් කරන්න මෙතන අවසානයේට ලියන්න ඕනේ. එනම් ගණිතඥ මූලධර්මයේ අනුව සියලු n අයත් ඉසෙත් ධන සඳහා මෙන්න මේ ප්‍රකාශනය යන්න 3ෙන් බෙදෙන බව කිව හැකියි කියලා. ඉතින් ওই විදිහට ඔයගොල්ලෝ ගාන හරියට අවසන් කරන්න. මං හිතනවා එහෙනම් මේ ගානත් බොහොම සරලව ඔයගොල්ලන්ට තේරුම් යන්න ඇති කියලා හදන විදිය අපි එහෙමනම් ඊළඟ ගානෙන් හමු වෙමු.